අද දවසේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා වැඩම වදාළ වන්දනීය පූජනීය මහා සංඝරත්නය ශ්‍රී යෝගී පදනම හිමාලයන් යෝග පාසල වෙනුවෙන් එහි නිර්මාතෘ ප්‍රවීණ යෝගාචාර්ය අර්ජුන වික්‍රමාරච්චි මැතිතුමන් විසින් වන්දනාමාන කොට පිළිගැනීමෙන් අනතුරුව අද අප සූදානම් වන්නේ මේ වැඩසටහන සමග ඒකාග්‍ර වීමටයි. එහෙමනම් පුතුනේ අදත් ඒ සම්ප්‍රදාය විසම බලු කරමින් අපි සූදානම් වන්නේ පාසික සමාදන් වී තෙරුවගේ ආශිර්වාදයේ සහිත මේ වැඩසටහන ආරම්භ කිරීමට. ඒ නිසා වැඩම වදාළ ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝරත්නය වෙනුවෙන් මම පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. ඓතිහාසික නුගේගොඩ විජේරාම රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී සර්දාර කීර්තිශ්‍රී අවසරයි අමුතුල්ලේ ජිනරත්න නායක ස්වාමීන් වහන්සේට අප පංචශීලයේ පිහිටවෙමින් ඒත් වගේම මේ වැඩසටහන පිළිබඳව අනුශාසනාවක් සෝත කරමින් වැඩසටහන ආරම්භ කිරීමට තුනුරුවනේ ආශිර්වාදය අප වෙත ලබා දෙන අවසරයි. පංචශීලයේ සමාදන් කරලා නමස්කාරය. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි, අපි මේ හැමදෙනාම සහභාගී වන්නේ මේ කාලයේ හැටියට ඉතාමත් වැදගත් වටිනා වැඩසටහනකට පහුගිය දවසක ඒ අර්ජුන වික්‍රමාරච්චි මහත්මයා ඒ වගේම කලිත් මහත්මයා ඉඳවාගෙන පරිහාරස්ථානයේ ගමනින් අපිව හමු වෙලා කලිත් මහත්මයා අර්ජුන මහත්මයා පිළිබඳව අපව දැනුවත් කළා. මෙතුමා මේ වගේ කෙනෙක්, මෙතුමාගෙන් කතේ බොහෝ දේ තිබෙනවා. ඒ නිසා අපේ ආන්දෝලනයේ මෙතුමා සම්බන්ධ කරගෙන යම් වැඩසටහනක් පවත්වමු කියලා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අද ඉන්නාචි මහත්මයා පිළිබඳව අපරාධ ධර්මන අවබෝධයක් ඇති වුණා. එතුමා ලබාගත් ඒ දැනුම, ඒ ශක්තිය අන් අයට ලබා දීම තුළින් විශේෂයෙන් අද අපේ ජනතාව කායිකවත් වැඩිලා මානසිකවත් වැඩිලා ඉන්න මොහොතක කායික සුවය, මානසික සුවය අඟාකර ගැනීම සඳහා තාමත් වටිනා වැඩසටහනක් විදිහට මේ වැඩසටහන අපි ඒ සාකච්ඡාව තුළින් අපට අවබෝධ වුණා. ශ්‍රී යෝගී පදන හිමාලයන් යෝගී පාසල රටවටා මේ වැඩ පිළිවෙල දැනුවත් කරමින් යන ගමනේදී නුගේගොඩ පුරවරයට අපිට පැමිණෙන්නට ආරාධනා කළ ශ්‍රී
විතර සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් සඳහන් කළ පරිදි අද දවස සංවිධානය වෙන්නේ එතුමාගේ මඟ පෙන්වීමේ සංවිධාන දායකත්වයෙන්. මේ පැමිණ සිටින පිරිස අපටත් වඩා හොඳින් හඳුනන්නේ එතුමාට. ඒ නිසා මේ වැඩසටහනේ න්‍යායපත්‍රානුකූලව ඊළඟට තිබෙන්නේ මේ පැමිණ සිටින මහා සංඝරත්නයන්ගේ වගේම ගෞරවනීය සම්භාවනීය පිරිසත් වැඩසටහන පිළිගැනීම. ඒ වෙනුවෙන් මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වැඩසටහන සම්පාදනය කළ සංවිධානය කළ දායකත්වය ලබා දෙන ආර්ය පදනමේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී සාහිත්‍යවේදී මේ වගේම වාර්තා සිනමා අධ්‍යක්ෂ දේශබන්දු චරිත් හිරියල්ල පැතුමාණන් සුබ උදෑසන සියලු දෙනාට පන්විරුණ න්‍යාසාරදී කෙටි කාලයකදී කෙටි දිනවලදී පැමිණි සියලුම අපේ අන්දරීය මුස්ලිම් සංගමයේ ගෞරව පෙරවරනවා පන්විරුණ ඒ සමගම පැමිණි සිටින විවිධතාවාදයන් වල සියලුම ගෞරවීය මුස්ලිම් අවසරයි විශේෂයෙන්ම මම කියන්නේ සම්මාස අද මේ තාම කෙටි කාලයකදී ඉස්තර කාලයක මම විශ්වාස කරනවා ලංකාවේ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ වගේම ඒ සිංහල බෞද්ධ සලකුණෙත් ඒ වගේම ආධ්‍යාත්මික ගමන් මගෙත් යම්කිසි හැරවුම් ලක්ෂයක් වෙන වැඩසටහනක්මයි කියන තදබල විශ්වාසයෙන් තමයි අප මේ කතිකාවත ආරම්භ කරන්න සූදානම් වන්නේ. මං හිතන්නේ මේක ඇත්තටම ඓතිහාසික සම්දිස්ථානමය මොහොතක්. අප මෙම වැඩසටහන සඳහා අපේ ජිනතර නායක ස්වාමීන් වහන්සේ හම්බුනේ ඊට පෙර ආතු අපි කීපයක් සාකච්ඡා කරා. නමුත් අපි ගිය සිකුරාදා තමයි සාකච්ඡා කරේ මේ සෙන්සුරාදට සතියක් ඇතුළත මේ වැඩසටහන කරමු කියලා. මොකද වෙසක් පොයත් පැමිණෙනවා සහ මේ පවතින තත්ත්වයන් හැම අපි සතියක් ඇතුළත කරමු කියලා. ඉතින් ඒකම මම නායක ස්වාමීන් වහන්සේත් තමයි සාකච්ඡා කළා. ඊළඟට අපේ පූජ්‍ය මැරිල්ලේ පඤ්ඤාලෝක නායක ස්වාමීන් වහන්සේත් හම්බුණා. අපි සාකච්ඡා කරා සතියයි තියෙන්නේ. නමුත් අපි වැඩසටහන කරමු කියලා. ඉතින් මම හිතනවා තවමත් ලංකාවේ ක්‍රමය සහ විධිය අනුව තවත් විශාල පිරිසක් පැමිණ සිටිනවා. හිමාලයානු යෝග විද්‍යාව එහෙම නැත්නම් යම් කිසි දෙයක යෝග භාවනාව මේ කාර්යය මේ රටේ හරියාකාරව ස්ථාපිත වෙන්න ඕන ජනගත වෙන්න ඕන. ඒකට මේ නියම සුසු කාලය එනකන් මම හිතන්නේ අර්ජුන මහතා සමග ඒ කණ්ඩායම දුෂ්කර ක්‍රියා කළා. හැබැයි බොහෝ අවස්ථාවලදී ප්‍රචාරකවාදී නොවි මුදල් මේ කාරණාත් එක්ක ගනුදෙනු නොකර අවුරුදු 10 විතර කාලයක් බොහොම සෙමින් ඉසල්මන්ව මේ කාර්යභාරය ස්වාමීන් වහන්සේ සිද්ධ කරගෙන ගියා. ඉතින් මම හිතනවා ඒ කාර්යයේ කූට ප්‍රාප්තිය නැත්නම් හැරවුම් ලක්ෂ්‍ය තමයි අද මේ විජයාරාම ඓතිහාසික රජමහා විහාරස්ථාන භූමියේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතනවා පැමිණි පිරිස ඊටාම සීමිත උනත් ඔබ මේ පැමිණෙන පිරිස මතක තබා ගන්න මේ රට වෙනස් කරන්න පුළුවන් වෙනස් කරපු කණ්ඩායමක්. සහ ඉදිරිය වෙනස් කරන්න පිරිසක්. ඉතින් ඒක බොහොම අපි අර්ජුන සර් ඒක ඊටාම විශ්වාසනීයත්වයෙන් ප්‍රකාශ කරන්න ඕන මේ ඇවිදින පිරිස නැවත වතාවක් මම කියන්නේ පුනරුච්චාරණය කරන්නේ ඔබ පැමිණි සිටින මහා සංඝරත්නය අපේ හමුදා නිලධාරීන් කලාකරුවන් සහ මේ පැමිණි සිටින ගෞරවනීය වෘත්තීය වේදීන් සියලු දෙනාම මේ රට වෙනස් කරන්න පුළුවන් වෙනස් කරපු රටේ හැරවුම් ලක්ෂ්‍යයට දායකත්වය දීපු යම්කිසි පිරිසක්. ඉතින් ඒ නිසා මම හිතනවා මෙතනින් ආරම්භ කරන මේ ලංකාවේ යෝග විද්‍යාවේ බුදුදහම සමග මේ යෝග විද්‍යාවේ සම්දිස්ථානය අදින් අපිට ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා හැබැයි කාර්යය වෙන්නේ මේ අදින් පටන් ගන්න කාර්යයට තරාතිරම නොබලා ඔබ සමගයේ දායකත්වය සහ අනුග්‍රහය ලැබෙන්න ඕන. එහෙම නැතු කිසිවක් මේ රට තුල ස්ථාපිත කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඒ වගේම මම හිතනවා විශේෂයෙන්ම අද මේ කාරණාව ඉසිසිද්ධ කිරීමේදී මාධ්‍ය සහ මේ සම්බන්ධයෙන් අදහස් වුණු බොහෝ දෙනෙක් අදහස් කරේ කුමක් අරඹයාද මේ කාර්ය මේ මොහොතේ සිද්ධ වෙන්නේ කියලා. ඒ තමයි මම හිතන්නේ බොහෝ වෙලාවට මේ අධ්‍යාත්මික ශක්තිය සමග බැඳුන මේ යෝග විද්‍යාව නැත්නම් මේ යෝග සමගන මේ භාවනාව මේක මේ රටේ තරුණ පරම්පරාව වෙනස් කරන්නත් ඒ වගේම අවසීයෙන් කටයුතු කරන ඒ වගේම අපි කියන්නේ අක්මුල් නැති
තරුණ පරම්පරාවක් වෙනස්මකට ගන්නත් මම හිතනවා මේ යෝග විද්‍යාව සහ මේ යෝග කාර්යභාරයෙන් අදින් පස්සේ පුළුවන් වෙයි කියලා. ඒකට අපි ලොකු ශක්තියක් දරන වෙනවා. ඒ වගේම මම හිතනවා විශේෂයෙන්ම මේ රට ආරක්ෂා කරගත්තේ හැමදාමත් රණවිරුවන්, ඒ වගේම රණවිරුවන් සහ ජාතික ආරක්ෂාව ගැන කතා කිරීමේදී ඒ රණවිරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය රැකගැනීම සහ ඔවුන් මේ රට ආදරණය කරන පරම්පරාවක් බවට නැවත නැවතත් ගොඩනගන්න මේ අද මේ ආරම්භ කරන කාර්යයෙන් පස්සේ අපි උත්සාහ කරනවා. ඒක සඳහා මේ යෝග විද්‍යාව උපකාරී වෙයි කියන විශ්වාසයත් මේ සමග එකතු වෙනවා. ඒ වගේම අනිත් කාර්යය තමයි මේ කාර්යයත් එක්කම ලංකාවේ යෝග විද්‍යාව මේ යෝග ශාස්ත්‍රය ක්‍රීඩාවක් බවට පත් කළ තියෙන සමයක අරමුදල් සඳහා පමණක් සූදානම් කළ තියෙන සමයක තැන් තැන්වල හන්දි ගානේ කිසිවක් නොදන්න පිරිසක් YouTube නාලිකා මගින් යෝග විද්‍යාව විනාශ කරන සමයක මේකේ සැබෑ ශක්තිය ක්‍රීඩාවක් නොව ක්‍රීඩාවට හැගෙපු මොයි රට විනාශ කරන්න පුළුවන් අධ්‍යාත්මික ශක්තියකින් හැබි වැඩසටහනක් කියන එක රටට පෙන්විය යුතුයි. ඒ සඳහා අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා මේ වැඩසටහන අදින් පස්සේ මම හිතනවා උපයෝගී කරගන්නවා. ඒ වගේම සමස්තයක් විදිහට ක්‍රීඩාවත්, ක්‍රීඩකීන්ට, කලාව, කලාකරුවන්ට මේ සියලු දෙනාටම මම හිතන්නේ රට රාජ්‍ය කරන වෘත්තීයවේදීන්ට විශේෂයෙන්ම මෙතන ඉන්නවා අපිට නම කියන්න බෑ. වෛද්‍යවරු රාශියක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ උගත් වෛද්‍යවරුන් විශේෂයෙන්ම අර්ජුන සර්ගේ ළඟ අවුරුදු ගණන් තිස්සේ පුරුදු පුහුණු වෛද්‍යවරුන් සහ අපාර්ථනා කරපු වෛද්‍යවරුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඔවුන් සියලු දෙනාම දන්නවා බුදුදහම සමගම ඊට ප්‍රමුඛව ඒ සමගම යෝග විද්‍යාවට යෝග භාවනාවට කොච්චර දෙයක් ජනමනස සහ රට වෙනස් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවද කියලා. ඒ නිසා මම හිතනවා ඔවුන් මේ යථාර්ථය දැක්ක නිසා තමයි මේ කාර්යයත් සමග බැඳෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අදින් මේ කාර්යභාරයෙන් පස්සේ මේ කාර්යය සාර්ථක කරගන්න සියලු පාර්ශ්වයන් වල දායකත්වය ලැබෙයි කියලා. මේ පිළිගැනීම සහ අරුණ පැහැදිලි කළ අපගේ ප්‍රවීණ මාධ්‍යවේදී දරිද්‍රියල්ල මැතිතුමන්. හිතවතුනි මේක අවුරුදු 30කට උඩදී අපගේ කතානායකයාට මුණ ගැසෙනවා තමාගේ ගම් ප්‍රදේශයේ හිතවතුනි. ඔහු එවකට ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී හැටියට සේවය කරමින් සිටිනවා. ඒ අතරතුරම ඔවුන් වෙනම මාර්ග දෙකක යමින් ආධ්‍යාත්මික සුවය පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටිනවා. 2000 අවුරුද්දේ මේ දෙදෙනා එකට මුණ ගැහිලා තීරණය කරනවා අපි හෙට මැරුණොත් මොකද වෙන්නේ? හෙට මැරුණොත් මොකද වෙන්නේ? එහෙමනම් ඊට සූදානම් වෙලා ඉන්නවා නේද? මේ අධ්‍යාත්මික සුවපත් කරගන්න ඕන නේද? කියන අරමුණ ඇතුළ විවිධ ගුරුවරුන් යටතේ සමත විදර්ශනාදී භාවනාවන් ප්‍රගුණ කර තිබුණා. තවත් ඊටත් වඩා සුදුසු කෙනෙක් ඉන්නවද කියලා මවුන් සොයමින් සිටිනවා. ඔවුන්ට මුණ ගැහෙනවා බෝපිටියේ ඥානමූර්ති කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම වනවාසී වාසී කරනවා. උන්වහන්සේ ඇසුරේ භාවනාව ප්‍රගුණ කරන්න යනකොට උන්වහන්සේ තේරෙනවා අපේ ගුරුතුමා ඒ වෙන විට ආත්මාරක්ෂක සටන් ශිල්පවල ප්‍රගුණත්වයට ඇවිල්ලා දිවෙණියන් පුරාණ කියන ස්ථානවලට සම්මාන දිනාගෙන ඒ වගේම ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රගුණ කරලා ඒ ලබාපු ශාරීරික යෝග්‍යතාවයත් එක්ක මේ භාවනාවට එහා ගිහිල්ලා තව යමක් කරන්න පුළුවන් නේද කියලා. යන උන්වහන්සේ යෝජනා කරනවා අර්ජුන ඔයාට මම දන්න ටික කියලා දී ඉවරයි. වායම් මාලික. අපි ඒ ගමන සූදානම් කරමු වන්දනාවත් එක්ක නඩියක් ලෑස්ති කරගමු කියලා. පාවුස්තරික කණ්ඩායමක් දඹදිව වන්දනාවට යනවා. දෙදෙනෙක් ස්වාමීන් වහන්සේට ඉතුරු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මම මේ ආරාධනා කරන්න හදන මිතුරා නවදිවි නුවර එම්පයර් හොටලේ නවත්තලා අපේ වික්‍රමාරච්චිතුමා කවදාවත් නොදන්න කවදාවත් නොකියපු කිලෝමීටර් 700 ගණනක් යන්න තියෙන ඍෂිකේශ්වරට යන්න පිටත් වෙනවා. උදාහරණයක් අරමුණක් පෙරදෙන්න මේ යෝග විද්‍යාව ඍෂිවරු ඇසුරේ හිටපු
යෝගීන්ගේ ඉගෙන ගන්නවා කියන කරුණ නැති. එදා ඒ දිල්ලි දුම්රිය පොලේ අපේ ගුරුතුමාව ඍෂිකේෂ් යන දුම්රියට බෑග් එක අරන් ගිහිල්ලා ගොඩ කරපු යාළුවා ඉන්නවා පිටේ. යාළුවා තමයි අද අපි කතා කරන මේ ඔබේ ගුරුතුමා ආසියාවේ හොඳම යෝගාචාර්යවරයා හැටියට ජාත්‍යන්තර සම්මානීය දක්වා රැගෙන යන්න පිටිපස්සේ හිටපු පිටුල. මම ගෞරවයෙන් ආරාධනා කරනවා ගුරුතුමා හඳුන්වා දීම සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමසිරි වැවේකර මැතිතුමා. හිමාලයානු යෝග පාසලේ ශිෂ්‍ය සමාජික මහත්වරුනි මහත්මීනි ඒ වගේම ශ්‍රී පදනමේ සියලුම සමාජික මහත්වරුනි පැමිණ සිටින අනෙකුත් මහත්වරුනි මහත්මීනි අවසරයි අපගේ රන්දිනී මහත්මයා හඳුන්වා දුන් පරිදි ඇත්තටම අතීතයේ මීට අවුරුදු 30කට පමණ පෙර සිටම අපගේ අර්ජුන වික්‍රමාරච්චි නම් මගේ මිත්‍රයා එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයා මගේ ගුරුවරයා ඒ වගේම සහෝදරයා මට හම්බුනේ එක්තරා සංසාරික පුරුද්දකට වගේ කියලා මට හිතෙනවා. ඒ වගේම මෙම අර්ජුන වික්‍රමාරච්චි සහෝදරයාගේ මේ ගමන් මඟ එදා සිට මේ දක්වා ආපු ගමන් මඟ ඔහුගේ මේ ජීවිතයේ පටන් ගත්ත ගමන් මාර්ගයක් නොවේ කියලා තමයි මට හිතෙන්නේ. ඔහුගේ යම්කිසි පුණ්‍ය බලමහිමයක් නිසා සාංශාරික පුරුද්දක් වශයෙන් මේ ආධ්‍යාත්මික ගමන යන්නට ඔහුට වරම් ලැබුණා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඇත්තටම ඒ ගමන් මගේදී රන්දිනී මහත්මයා කිව්වා වගේ යම් යම් අවස්ථාවල බොහෝ දුරට ඔහු සමග සමීපව කටයුතු කරන්නට ශ්‍රී පදනම හා සම්බන්ධ වෙලා වැඩ කරන්නට එම පදනමේ ආරම්භක සමාජිකයෙක් විදියටත් වැඩ කරන්නට මට ලැබීමත් මගේ වාග්යක් කොටත් මම සලකනවා. ඒ වගේම චරිත් ක්‍රියල්ල මහත්මයා මේ හඳුන්වා දුන් පරිදිම මෙම වැඩසටහනේ ආරමුණ ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සමගින් ඒ කරපු ඉල්ලීම මමත් ඒ විදියටම ඉල්ලා සිටිනවා. එතනින් අපි වැඩි කාල වේලාවක් නොගෙන අර්ජුන වික්‍රමාරච්චි මහත්මයාගේ ගමන් මාර්ගය පිළිබඳව අපි මෙතෙක් එකතු කරපු ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක සාක්ෂි වශයෙන් ඔබට හැම දිනාටම නරඹන්නට මේ අවස්ථාව තියෙනවා. අපි ඒක නරඹමු. එතකොට අර්ජුන වික්‍රමාරච්චි කවුද කියලා ඔබ සැමටම තේරුම් ගන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම මම ඇත්තටම මේ අද පවත්වන මෙම කෙටි වැඩමුළුවේදී අරමුණ වශයෙන් දියත් කරන අපේ ශ්‍රී ලංකය කියන මේ රටට අපගේ අනාගත පරපුරට යෝග විද්‍යාවෙන් වෙන්න ඕන යුතුයකම සැබෑ යෝග විද්‍යාව යනු කුමක්ද යන්න අර්ජුන වික්‍රමාරච්චි නම් ගුරුවරයාගේ යටතේ ඔහුගේ හැඳින්වීම සහ ඔහුගේ ලැබූ දැනුම් සම්භාරය මේ රටට දායාද කරන්නට ඔබ සැමට ඒ වෙනුවෙන් දායකත්වයේ දක්වන්නටත් ඔබට හැකි වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපි ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණය නරඹමු. गुरुर् ब्रह्मा गुरुर्विष्णु गुरुर्देवो महेश्वरः गुरुर् साक्षात् परब्रह्म तस्मै श्री गुरुवे नमः। तस्मै श्री गुरवे नमः। The word yoga is used in many connotations.
yoga, Sanskrit words, means to unite, to join. एकचक्रो रथो यस्य दिव्य कनकभूषितः समे भवतु सुप्रीतः पद्महस्तो दिवाकरः एकचक्रो रथो यस्य दिव्य कनकभूषितः समे भवतु सुप्रीतः पद्महस्तो दिवाकरः एकचक्रो පිය පාර්ශවයෙන් වික්‍රමාරච්චි රාජකීය වෙද පරපුරෙහි ජාන්සිඤ්ඤෝ වික්‍රමාරච්චි මහතාගේ මුණුපුරෙකුද වන මව් පාර්ශවයෙන් දඹදිවි රාජකීය වෙද පරපුරේ රන්හාමි වෛද්‍යතුමාගේ මුණුපුරෙකුද වන අර්ජුන වික්‍රමාරච්චි මුලින්ම සාම්ප්‍රදායික සටන් කලාව අත්පොත් තැබීමට යොමු වන්නේ වයස අවුරුදු 11ක් තරම් වූ ළමා කාලයේදීය. एकचक्रो रथो यस्य दिव्य එතැන් සිට ජයන්ත අබේකෝන් සේරුකැලේ කරුණාරත්න ඇරවල මෝනිස් රත්නපුරේ රත්තරන්හාමි යන ගුරුවරුන්ගෙන් වූෂු චීනාලි සහ ශ්‍රී ලංකාවට ආවේනික වූ පිනුම් කලාවද හදාරන ලද්දේ අති දක්ෂ ලෙසය. අනතුරුව මාස්ටර් යං ඩොන් ලියාන්ගෙන් සාම්ප්‍රදායික චීන සටන් කලාවේ ඇතුළත් චිගෝන් තායිජි චුවාන් යන ක්‍රමවේදයන්ද පුහුණුවනු ලැබීය. මේ අතරතුරම ජාත්‍යන්තර ජිම්නාස්ටික් ක්‍රීඩාව ඉගෙනීමද මොහුගේ විශේෂත්වයකි. එකල සිටම විවිධ පින්දහම් කටයුතු වල යෙදෙමින් තම ඥාති හිතමිත්‍රාදීන්ද ඒ සඳහා යොමු කරමින් ඔහු ඉෂ්ට සිද්ධ කර දක්වන්නේ සත්‍ය කල්යාණ මිත්‍රයෙකුගේ අව්‍යාජ සත්පුරුෂ ගුණයයි. කුඩා කල සිටම බෞද්ධ භාවනා ක්‍රමවල ප්‍රායෝගිකව යෙදෙමින් යෝග ශාස්ත්‍රයේ හැදෑරූ අර්ජුන වික්‍රමාරච්චි එහි ගැඹුරු ආධ්‍යාත්මික ශක්තිය නිවැරදි ලෙස පුහුණුවීම සඳහා ಭಾರತයේ හිමාලයට යෑමට තීරණය කරනු ලැබුවේ මහත් උනන්දුවකිනි. එහිදී ಭಾರතී හෙවත් දණ්ඩි ස්වාමි නමින් හඳුන්වන ඍෂි පරපුරට අයත් ගුරුවරයෙකු යටතේ යෝග ශාස්ත්‍රය හැදෑරීමට ඔහු අවස්ථාව ලද්දේය. හිමාලයේදී ಭಾರತೀಯ ಪರಪುರೆහි පූර්ණානන්ද හෙවත් බාබාජී එසේ නැතහොත් බෙන්ගාලි බාබා ප්‍රදාන වූ මහා ඍෂිවරුන්ගේ පරපුරෙහි ලොව සුප්‍රසිද්ධ ආචාර්ය රාමා මහා ඍෂීන් වහන්සේගේ ශිෂ්‍ය ප්‍රමෝද් ආචාර්යතුමා යටතේ යෝග විද්‍යාව හදාරමින් ගුරුවරයෙකු ලෙස පුහුණුව ලැබීය. එම කාලය තුල ඍෂිවරුන් අතර පැවිදි දිවියට පත් වූ එකම ශ්‍රී ලාංකිකයා වන මේ වන විට වසර 40ක් පැවිදි දිවිය ගෙවූ හිමාලයේ ශිවානන්ද ආශ්‍රමයේ ස්වාමි ශිවානන්දගේ ශිෂ්‍ය ස්වාමි නිත්‍යානන්ද හමුවීමටද මොහුට අවස්ථාව ලැබිණි. සිත පිළිබඳ වෘත්තීන්ගේ නිරෝධය යෝග වේ. මෙහෙම කියන ගමන් කියනවා ආසන ගැන ස්ථිර සුඛමාසනම් කියලා. ස්ථිර සුඛමාසනම්. ස්ථිරයි කියන්නේ කයයි හිතයි දෙකේ හුස්මේ මේ කියන ශක්තියින් තුනේ පූර්ණ නිසල අවස්ථාව. යෝග ගැන සවාන්දිපාදයේදී පළවෙනි එක කියන යෝගශ් චිත්ත වෘති නිරෝධක් කියලා. චිත්ත වෘතීන්ගේ නිරෝධය අවස්ථාවයි යෝග කියන්නේ. අතරම ඇහුවා වගේ ශරීරයේ ඉස්සරහට නවන ආසන, ශරීරයේ පසුපසට නවන ආසන, ඇඟ දෙපසට මෙහෙම අඹරවන දැන් මම පුංචි බාධා කිරීමක් කරනවා. දැන් ඔය වගේ ආසන ක්‍රම තියෙනවානේ. දැන් අපේ හිතවතුන්ට එන ගැටලුවක් තමයි පාරමී. අර්ජුන සඳරත්න කියන පොඩි ළමයා මං හිතන්නේ වංගාවට අවුරුදු 12ක් 13ක් විතර ඇති. ඔහු ආයේ හරි දඟකාර වයසක. වල් පැලයක් දැක්කොත් අපි ගල ලොජික් කරනවා. මල් පැලයක් එහෙම නෑ. මල් පැලයක් දකින්න පෝර දානවා. ඒ වගේම ඒකට වතුර දානවා. මං හිතන්නේ අර්ජුන සඳරත්න කියන ඒ සුන්දර මල් පැලේට අර්ජුන සඳරත්න කියන පුද්ගලයා අද යන්නේ වෙනත් මාර්ගයකට. ඇත්තටම ඌ වගේ පින්වන්ත දරුවෝ. ඇත්තට මේ ගම්වල බිහි වෙනවා නම් කිසි කෙනෙකුට කරදරයක් නෑ යහපතක් කරනවා. මේ ලෝකේ මං ආයෙත් මතක් කරනවා පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා මේ
මැණික්ගඟ සමීපයේ හිටියා. මහා ඍෂිවරු හිටියා. ඊට පස්සේ කාලේ පසේ බුදු මහ රහතන් වහන්සේලා වැඩ හිටියා. දෙවියන් වැඩ ඉන්නවා. මාර්ගඵලලාභී උතුමන් වහන්සේ නික්ලේශී උතුමන් වහන්සේ කෙනෙක් වෙච්ච කෙනෙක් දිව්‍ය ආත්මයටපත් උනේ. වර්තමානයේත් එක් රැකගෙන ආවා වූ ඒ වගේම මතු අනාගතේ ඒක රැකගෙන යන සියලු දෙනාට අයිති අතීතයේ පහළ වෙච්ච සියලු ඍෂිවරු, යෝගීවරු, මහා ඍෂිවරු, බ්‍රහ්ම ඍෂිවරු, මුනිවරු ආදී සියලු දෙනාටයි ඒකේ ගෞරවය. අනන්ත සසර පටන් එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවති 6 වන ආසියා යෝගාසන ක්‍රීඩා ශූරතා තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ චන්දන බණ්ඩාර සහ චලිත බාලසූරිය ලෝකඩ පදක්කම් 2ක් දිනාගත්තා. එම තරඟාවලියේ හොඳම යෝග ගුරු විශිෂ්ටතා සම්මානය අර්ජුන වික්‍රමාරච්චි හිමි කරගත්තා. එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවති 6 වෙනි ආසියානු යෝගාසන ක්‍රීඩා ශූරතා තරඟාවලියේ ජයග්‍රාහකයන් පසුගියදා කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට ළඟා වුණා.
ආසියා යෝගාසන ක්‍රීඩා සම්මේලනයේ සමග එක්සත් අරාබි එමිරාත්‍යයේ ක්‍රීඩා සම්මේලනයේ එක්ව සංවිධානය කළ මෙම තරගාවලියට ආසියා කලාපයේ රටවල් 16ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකු සහභාගී වුණා. ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා කුලියාපිටිය වෙරළුකම ඩොකවිලහන්දී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. චන්දන බණ්ඩාර සහ චලිත බාලසූරිය මෙහිදී කුලියාපිටිය නගර සභාවේ නගරාධිපති ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබූ අතර යෝග පුහුණුව ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ප්‍රදේශවාසීන්ද එම අවස්ථාවට එක්ව සිටියා. අර්ජුන වික්‍රමාරච්චි මේ වන විට විවිධ ශිල්ප ශාස්ත්‍ර හදාරමින්ද සටන් කලාවල නිරත වෙමින්ද ලෞකික දැනුම ලබා ගන්නා මාර්ගයන්හි ගෙවූ කාලය අවසන් කරමින් බුදුදහමත් යෝග ශාස්ත්‍රයත් හැර සියල්ල අත්හරිමින් ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ අවසන් ඉම සොයා යමින් සිටී. ගුරුතුමන් පිළිබඳව ඒ වාර්තාමය වැඩසටහන නිෂ්පාදනය කළේ ශ්‍රී යෝගී පදනතුංග විසින්. ඒ වගේම අපි තාම සුදුවන්ත වෙනවා ගුරුතුමාණන් හඳුන්වා දෙමින් මේ අවස්ථාවට අප සමග එකතු වූ එතුමාගේ හිත විසිතර පේමසිරි පැවේගක ප්‍රවීණ ජනනායක වේදිකාව වෙනුවෙන්. ඒ වගේම අතරතුරේ මේ අවස්ථාවට වැඩමව වදාළ ශ්‍රී ජයවර්ධන කෝට්ටේ ප්‍රාදේශීය කොට්ටාසේ බෞද්ධ කටයුතු සමායෝජක පැගිරිවත්ත විවේකාරාමාධිපති අවසරයි පූජ්‍ය උරුගම්ගේ ධම්මදිස්සි ධම්මදාසී හිමිපාණන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්න ලබන ඒ වගේම පිළිගැනීමේ කතාවෙන් අනතුරු වැඩමව වදාළ මහා සංඝරත්නයේ පාද නමස්කාරය පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින ප්‍රවීණ යුද පුවත් මාධ්‍යවේදිනී ශානිකා වියනන්ද මහත්මිය, ඒ වගේම මේ වැඩසටහන සංවිධානයේදී දායකත්වය ලබා දෙන ආර්ය පදනමේ සියලු සමාජිකයෝත් අපි ගෞරවයෙන් පිළිගැනීමට මේක අවස්ථාවක් කරගන්නවා. හිතවතුනි, සිංහල කියමනක් තියෙනවා මිනිහෙක් සැබෑ වෙන්න නම් පුතෙක් හදන්න ඕන, ගහක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන. ඉතින් සැබෑ මිනිස්සෙක් අපිට නිර්මාණය කර දෙමින් අපේ ගුරුතුමා මේ වන විට පරිවර්තනය කර තිබෙන ග්‍රන්ථ, ඒ වගේම එතුමාණන් විසින් සම්පාදනය කරලා තිබෙන ග්‍රන්ථ රාශියක් තිබෙනවා. මේ ග්‍රන්ථ ඔබට මේ අවස්ථාවේදී මිලදී ගැනීමට පුළුවන්. අප මේ අවස්ථාවක් කරගන්නවා අපේ ප්‍රවීණ යෝගාචාර්ය අර්ජුන වික්‍රමරච්චි එතුමාණන් විසින් සම්පාදිත සූර්ය නමස්කාරය සිද්ධ මුනි මග සාධනා සමාධි මේ ග්‍රන්ථ ගෞරවයෙන් මහා සංඝරත්නයට පිළිගැනීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ ගුරුතුමාන්ට, ඒ වගේම ශ්‍රී යෝගී පදනමේ සමාජිකයෙක්. සිද්ධ මුනි මග ප්‍රාන්තයයි ගෞරවනීය මහා සංඝරත්නයට පිළිගැනීම සිදුන්නේ හිමාලයේ අප්‍රකට ඍෂිවරුන්ගේ විසිද්ධ සහ ಭಾರತೀಯ යෝග සම්ප්‍රදායන් විවරණය කරන මේ කුඩා ග්‍රන්ථය ඔබට පරිශීලනය කිරීමේ
අර්ජුන වික්‍රමරච්චි මෙතුමාගෙන් ඉගෙන ගත හැකි කාරණා බොහෝයි. ආදරේ කරුණාව මිනිසත් බව පිරුණු උතුම් අරමුණු ඇති පිරිසක් විසින් යුගයේ යුගයට රැගෙන ආධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා වූ ගමන් මාර්ගය යෝග විද්‍යාවයි. මුනිවරු ඍෂිවරු ලෙස අප හඳුනන ඒ උතුම් මිනිසුන් දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද දැනුම වර්ධනය කර ආසන ප්‍රාණයාම නිද්‍රා භාවනා යන මූලික අංග 4කින් යෝග විද්‍යාව ගොඩනැගුවහ. කුටුම්බයක් රකිමින් භවෝග සම්පත් භුක්ති විඳිමින් සිටියදීම ප්‍රගුණ කළ හැකි යෝග විද්‍යාව යහ පැවැත්ම දීර්ඝායුෂ නිරෝගී බව ධ්‍යාන අභිඥාන සමාපatti ලබා ගැනීම සඳහා මිනිස් සමාජයේ මුනිවරු ඍෂිවරු විසින් ලබා දුන්නෙහි. උන්වහන්සේලාගේ අරමුණ වූයේ සසරින් එතර වන තෙල් යා යුතු දුක් කම්පටු වලින් පිරි සංසාර ගමනේ දුක් අඩු කිරීමයි. ඒ අතීත මුනිවරුන්ගේ ඥාන සම්භාරය වර්තමාන සමාජයට මිනිස් දිවි පැවැත්මට අදාළ වන ලෙස හැදෑරීමට සහ යෝග විද්‍යාව තුළ කියවෙන ආධ්‍යාත්මික ශක්ති සජීවී අත්දැකීම් බවට පත් කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය මූලික දැනුම මේ ග්‍රන්ථය තුළින් ඔබට ලැබෙනවා. එතනතුනි සිද්ධ මුනි මඟ සම්පාදනය කරමින් අර්ජුන වික්‍රමරච්චි මැතිතුමන් ඔබට ලබා දෙන දැනුම ඔබ අද වාසනාවන්ත වෙනවා මේ ස්ථානයේ සජීවීව අත්දකින්නට.